2017 17 MCQ එක මේ කියන මිනිස්සෙක් ඉන්නවලු සෙල්සියස්ක 30 උෂ්ණත්වයක් යාගේ තියෙනවා කියලා. අයයා ඉන්න පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස්ක 20යි කියලා කියනවා. කියන සිරුරේ විකිරණය මගින් තාපය හානි වීමේ සඵල ශීඝ්‍රතාවය තමයි අහන්නේ. හරි ඒ කියන්නේ මොකක්ද? මිනිස්සෙක් ඉන්නවනම් මිනිස්සයා දැන් කුෂ්ණ වස්තුවක් විදිහට ගන්න කියනවනේ. හරි. ඒතර මේ මිනිස්සයා විකිරණ පිට කිරීමක් සිදු කරනවා, විකිරණ අවශෝෂණය කිරීමක් සිදු කරනවා. හරි. ඒතර අපි ගන්නවා විකිරණ ගත්තොත් එහෙම ශමතාව විකිරණ පිට කිරීම ශමතාව අපිට ගන්න පුළුවන් P සමානයි සිග්මා AT වල 4 වෙනි බලය. ඉතින් මොකක්ද කියන්නේ මොකක් හරි කුෂ්ණ වස්තුවකින් T වල කියන උෂ්ණත්වයකින් කුෂ්ණ වස්තුවකින් තප්පරයක පිටවල විකිරණ ශක්තිය. හරි. ඒතර පිටවල ගත්තොත් එහෙනම් මොකක්ද? මනුස්සයා ගත්තොත් එහෙනම් මනුස්සයා විකිරණ පිට කිරීම ගත්තොත් එහෙනම් මොකක්ද වෙන්නේ ඕනේ? එයාගේ ශරීරයට අදාළ උෂ්ණත්වය තමයි මෙතන T ආදේශයෙන්. ඒතර ශරීරයෙන් එයා පිට වෙන්නේ නේ. හරි. ඊට පස්සේ මේ මනුස්සයාගේ ඉන්න මෙතන දැන් මනුස්සයා ඉන්නවා නම් ඉතින් එළිය පරිසරයක් තියෙනවා. මේ පරිසරයේ උෂ්ණත්වයක් තියෙනවානේ. පරිසරයේ උෂ්ණත්වය මොකක්ද මේ මනුස්සයා කරන්නේ? විකිරණ අවශෝෂණය කරගන්නවා. ඒතර විකිරණ අවශෝෂණය කරගන්නට අදාළ මොකක්ද උෂ්ණත්වය වෙන්න ඕනේ? පරිසරයේ තියෙන උෂ්ණත්වය. හරි. ඒතර මේ මනුස්සයා විකිරණ පිට කරනවා, විකිරණ අවශෝෂණය කරගන්නවා. හරි. ඒතර එතන පිට කිරීමයි අවශෝෂණය කර ගැනීමයි දෙක අතර වෙනසක් තියෙනවනේ. ඒක තමයි මෙතන සඵල හානි වීම කියන්නේ. මොකද එයාගේ මනුස්සයාගේ උෂ්ණත්වය වැඩි. ඒතර එයාගේ පිට කිරීම වැඩි. මොකද අවශෝෂණය කිරීමට වඩා ඒතර අවශෝෂණය කරන උෂ්ණත්වය අඩු වෙන්නේ. පරිසර උෂ්ණත්වය අඩු වෙන්නේ. ඒතර එයාගේ වැඩිපුර වෙන්නේ මොකද්ද? හානිය. හරි. ඒක මම මෙතන ආදේශ කරගන්නවා. පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම මම ගන්න P1 කියලා. එයා සමාන සිග්මා A උෂ්ණත්වය ගත්තොත් මනුස්සයාගේ විකිරණ පිටවීමට අදාළ උෂ්ණත්වය කෙල්වින් වලින් දාන්න ඕනේ 303යි. 303 4 වෙනි බලය. හරි. 30 එන්නේ තෝද කියලා 3ට 30 කිව්වහම 303. ඊට පස්සේ විකිරණ අවශෝෂණය කර ගැනීම ගත්තොත් එහෙම P2 සිග්මා වර්ගඵලය එහෙමයි. මොකද කලින් මොකක්ද ඒතර වර්ගඵලය වෙනසක් වෙන්නේ. වතාවක් උෂ්ණත්වය මොකද වෙන්නේ? අවශෝෂණය කරගන්නවා පරිසරයෙන්. එතන දෙන්නට එන මොකද? පරිසරයේ උෂ්ණත්වය. පරිසරයේ උෂ්ණත්වය 20 කියන්නේ 293. 273ට 20ක් එකතු වෙනවා. හරි. ඒක මොකක්ද මෙතනදී? මනුෂ්‍යයාගේ උෂ්ණත්වය 303යි. එයාගේ විකිරණ පිට වෙනවා. ඊපස්සේ පරිසරයෙන් මොකක්ද වෙන්නේ? අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. අවශෝෂණය කරද්දී මොකක්ද වෙන්නේ? පරිසරයෙන් මනුස්සයර දෙනවන්නේ. අර නිකන් පරිසරයෙන් මනුස්සයා වෙත පිට කරනවා වගේ. ඒතකොට පරිසරය තමයි මෙතනදී පරිසරයේ උෂ්ණත්වය තමයි අදාළ වෙන්නේ. මොකද මෙතන කියන්නේ මනුස්සයා අදාළ වෙන්නේ මනුස්සයාගෙන් පිට වෙන පරිසරයට මනුස්සයාගෙන් පිට වෙන්නේ. ඒතර කුෂ්ණ වස්තු අපි හිතමු මනුස්සයාගේ. හරි මනුස්සයා තමයි කුෂ්ණ වස්තු. මෙතනදී ගත්තොත් එහෙම පරිසරයෙන් තමයි මනුස්සයා වෙතට දෙන්නේ. ඒතර පරිසරයේ උෂ්ණත්වය තමයි අපි මෙතන දාන්නේ. පරිසරයෙන් පිට කරන මනුස්සයා වෙතනේ. හරි. ඒතර මොකක්ද වෙන්නේ? අපි දන්නවා මෙතන වැඩිපුර වෙන්නේ පිටවීම අවශෝෂණයට වඩා. එතකොට වෙනස ගන්නේ මේ දෙන්නම වෙනස. එතකොට වෙනස P1 වෙන P2 මට මෙතනදී සිග්මා ඒ පොදු එළියට ගන්න පුළුවන් 303 4 වෙනි බලය වරහන් ඇතුළේ ඉතුරුන අඩු කිරීම 293 4 වෙනි බලය. හරි. එතකොට එතනදී අහන්නේ සමානුපාතික වෙන්නේ කාණ පිළිබඳ සඵල ශීඝ්‍රතාව සාමාන්‍ය ශීඝ්‍රතාවය කියන්නේ දෙන්නේ වෙනසනේ. අවශෝෂණයයි විමෝචනයයි අතර වෙනස. ඒතර යා සමානුපාතික වෙන්නේ මෙන්න මෙයා. 303 4 වෙනි බලය අඩු කිරීම 293 4 වෙනි බලය. ඒතර මේ උත්තර වලින් ගත්තොත් එහෙම ඒක තියෙන්නේ පළවෙනි එක. හරි. ඒතර මේකත් ගොඩක් පහසු ප්‍රශ්නයක්. ඒතර මේකත් අපිට ස්මාර්ට් වල තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒතර දැන් කතාව 2017 17 වෙනි MCQ එක.